සුබ දවසක්. අදත් මම ඔයාලගේ ජීවිතේට ඉතාමත්ම වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. මෙහෙම හිතන්න. ඔයා මොකක් හරි අරමුණක එහෙම නැත්නම් ඔයා මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක ඉන්නවා කියලා ඉවරලා. ඔයා එහෙම මොකක් හරි ව්‍යාපාර අදහසක අරමුණක ඉද්දී ඔයා ඒ අදහස ඔයාගේ වටේ ඉන්න හැමෝටම කියන පුද්ගලයෙක්ද? එහෙම නැත්නම් ඔයා ඒ අරමුණ යම් තාක් දුරකට සාක්ෂාත් කරගන්නකම් ඔයා ඒක රහසෙන් මේ වෙනුවට වැඩ කරන පුද්ගලයෙක්ද? හරි. රැඳිලා ඉන්න මාත් එක්ක මම කියලා දෙන්නම් මේ අවස්ථා දෙකේදීම ඔයාට ලැබෙන වාසි සහ අවාසි සහ ඔයාගේ අරමුණට යන්න මොන ක්‍රමයේද අපි හරියටම පාවිච්චි කරන්න ඕනේ කියන එක. මම මේක ඔයාලට ඉතාම ලස්සන කතාවක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නම්. උතුරු ඉන්දියාවේ එක්තරා ලස්සන ගමක් තිබ්බා. මේක බොහොම ලස්සන කඳු පන්තියකින් වට වෙලා තිබ්බේ. හැබැයි නගරයට පොඩ්ඩක් ඈතින් තිබ්බේ. මේ නගරේ මේ ගම්මානේ වාසය කරා මීරා කියලා අවුරුදු 20ක තරුණ ගැහැණු දරුවෙක්. මෙයා ජීවත් වුණේ මෙයාගේ ආච්චිත් එක්ක. මෙයාගේ ජීවිතේ බොහොම සරල එකක් වුණාට බොහොම අඩු පහසුකම් යටතේ තමයි ජීවත් වුනේ. මෙයාලා මැටි ගේක තමයි ජීවත් වුනේ. වැස්ස වෙලාවට වහලේ හරියට සෙවිලි කරලා නැහැ. වැස්ස වෙලාවට ඇතුළත එමෙනවා. ඒතකොට බොහොම දුකසේ තමයි මේ කට්ටිය ජීවත් වුනේ. හැබැයි මේ මීරා අහස්ස උසට එයාගේ බලාපොරොත්තු තියාගෙන එයාගේ අම්මා තාත්තා නැහැ. ආච්චිත් එක්ක තමයි ජීවත් වුනේ. මේ ආච්චිට හොඳ සැපවත් ජීවිතයක් දෙන්න ඕනේ. මේ ගම්මානේ හිටපු කාටවත් තිබ්බේ නැති තරම් බලාපොරොත්තු අරමුණ මෙයාගේ හිතේ තිබ්බා. මේ ගමත් ඉතින් අර සාමාන්‍ය ගම් වගේම තමයි ඉතින් මේකේ ගෑනු උදවිය උදේට මෙයාලා වතුර ගන්න ලිඳ ගාවට එකතු වෙලි වෙරලා හැමෝගෙම දේවල් කතා කරන්න පටන් ගන්නවා. එයාලා මොනවද කරන්නේ? එයාගේ අරමුණු මොනවද? ඒ කට්ටිය හැමෝම තමන් ගැන කතා කරන්නේ නැතුව අනුන්ගේ දේවල් තමයි කතා කරන්නේ. ඒ වගේම තමයි මේකේ ඉන්න පිරිමි පාර්ශවයත් හවසට එයාලගේ ගම අයින තියෙන විශාල ගහක් යට වාඩි වෙලි වෙරලා ඔක්කොම අනුන්ගේ ඔබතුප කතා කර කර තමයි කාලය ගෙවුවේ. මේ වගේ ගමක කටකතා වලින් බේරිලා ඉන්න බොහොම අමාරුයි. මේ කතාවේ කතානායිකාව වෙන මීරා මෙයාගේ වෘත්තිය හැටියට මෙයා කරගෙන ගියේ රෙදි වියන එක. මෙයා මේ රෙදි වියන එකෙන් බොහොම සුළු මුදලක් තමයි උපයගත්තේ. මෙයාගේ මේ රාජකාරිය බොහොම අවංකව ඉතා පිරිසිදුව පිළිවෙලට කරගෙන ගියා. මෙයා දැන් මෙහෙම කාලේ ගත වෙද්දී දැන් ආච්චි වයසට යනවා. දැන් එයාගේ තියෙන අරමුණු වලට යන්න බැරි වේද කියලා හැම වෙලෙම මෙයා කනස්සල්ලෙන් තමයි කටයුතු කරගෙන ගියේ. මොකද දැන් ආච්චි වයසට යනවා. එයාට බෙහෙත් ගන්න වියදම් වෙනවා. එතකොට මෙයාගේ මේන ආදායමත් එක්ක මෙයාට මේක කරගෙන යන්න අමාරුයි. මීරා මෙයාගේ රෙදි ටික අරගෙන යනවා ළඟ තියෙන නගරෙට ඒව විකුණන්න. දවසක් මෙයා මෙහෙම යද්දි දකින්නවා මෙයාගේ ජීවිතේ වෙනස් කරන සිදුවීමක්. ඒ තමයි එක රෙදි කඩයක් ගාව මිනිස්සු බොහොම ප්‍රමාණයක් පිරීලා ඉන්නවා. ගෑනු පොර කනවා රෙදි ගන්න. මෙයා ගිහිල්ලා බැලුවා මොකද කියලා. මෙතන බලද්දී මෙයා මේ වියන සාමාන්‍ය සරල කිසිම රටාවක් නැති ඇඳුම් වෙනුවට මෙතන තියෙන්නේ බොහොම හැඩ දාපු ලස්සන වර්ණ ගලපලා ලස්සනට මහපු ඇඳුම් තමයි මෙතන තිබ්බේ. මේ අලංකාර රෙදිවල වටිනාකම මීරා මේ විකුණන සරල කිසිම සාමාන්‍ය පාටට තියෙන ඇඳුම් වලට වැඩි 10 ගුණයක් විතර වැඩි. මේ දවසේ ගෙදර ආපු මීරාට රෑ නිින්ද ගියේ නෑ. මෙයා හැම වෙලේම මෙයාගේ ඔළුවේ වැඩ කරේ යාර දැකපු දේ. මෙයා කල්පනා කරා මම කොහොම හරි මේ ලස්සනට මේ රේන්ද වියන්න මේ වර්ණ ගලපලා ලස්සන රටා දාලා මේ ඇඳුම් වියන්න ඉගෙන ගන්නවා කියන එක. එයා කල්පනා කරනවා මම මේකින් කොහොම හරි මේක ඉගෙනගෙන මේකෙන් දිනු වෙලා මගේ ආච්චි අම්මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා කියලා. පහුවදා මීරාගේ යාළුවා ප්‍රියා එනවා මෙයාව හම්බෙන්න. ඇවිල්ලා ප්‍රියා අහනවා දැන් හැම වෙලේම මීරාගේ ඔළුවේ වැඩ කරන්නේ යාගේ අලුත් ව්‍යාපාර අදහස ගැන. ප්‍රියා අහනවා මොනවද එයා කල්පනා කරන්නේ කියලා. මේ වෙලාවේ මීරාට එයාගේ අදහස එයාගේ යාළුවට කියන්න හිතුණත් එයාගේ මතකෙට එනවා දවසක් මෙයාගේ පූජකවරයෙක් මෙයාට කියනවා යම්කිසි බීජයක් පොළව ඇතුලේ වෙන සංසිද්ධිය අපි දකින්නේ නැහනේ. ඒක එළියට ආවම පස්සේ තමයි ඒ ගහේ ලස්සන, ඒ පැලේ ලස්සන අපි දකින්නේ. ඒක නිසා ඒ වගේ තමයි අපේ අරමුණක් මොනවා හරි තියෙනවනම් අපි ඒක යම් තාක් දුරකට වර්ධනය වෙනකන් අපි ඒක කාටවත් කියන්න හොඳ නැහැ කියන එක. ඒක නිසා යාළුවා දිහා බල්ලා මීරා කියනවා මොකුත් නැහැ මම මේ සාමාන්‍ය පරිදි වැඩ ටික කරගෙන යනවා. ඊයේ වැඩ පොඩ්ඩක් කරා මට පොඩ්ඩක් මහන්සියි කියලා. මේක අහන් ඉන්න ප්‍රියා කියනවා මම නම් ළඟදිම ගමේ තේ කඩයක් දානවා. ඒකෙන් මම දියුණු වෙලා මේ ගමේම ඉන්න දක්ෂම ගෑල්ලමෙවට පත් වෙනවා කියලා. ඉතින් ප්‍රියා මේ කතාව ගමේ හැමෝටම කිව්වා. එයා හැමෝගෙම අදහස් විමසුවා. ඒ කට්ටිය මොනවද මේ ගැන හිතන්නේ කියලා. එතකොට මෙයාට මේකෙදී සමහර කෙනෙක් මෙයාව දිරිගැන්වෙන විදිහට දේවල් කිව්වා. නමුත් වැඩි දෙනෙක් කිව්වේ මේක හරියන්නේ නැහැ. ඔයා මේ ගමට තේ කඩයක් හරියන්නේ නැහැ. වෙන මොකක් හරි කරන්න ඕවා වගේ විවිධ වූ අදහස් මෙයාගේ ඔළුවට වැටෙන්න පටන් ගත්තා. හැබැයි
මේකෙදි මීරා ඊටාම මෙයාට හාත්පසම වෙනස් විදිහට තමයි වැඩ කරේ. මෙයා සාමාන්‍ය පරිදි එයාගේ දෛනික රාජකාරී කරගෙන ඉන්න විදිහට තමයි වැඩ කරේ. මෙයා සාමාන්‍ය පරිදි එයාගේ වැඩ ටික කරගෙන යද්දි මෙයා රැයට ලාම්පුවක් පත්තු කරගෙන මෙයා අලුතෙන් අර එයාගේ මේ ලස්සන එම්බ්‍රොයිඩර් දාලා ලස්සන පාට මැච් කරලා මේ විදිහට ලස්සන ඇඳුම් හදන විදිය ගැන මෙයා රැයට රහසෙම ඉගෙන ගත්තා. ගමේ කට්ටිය මීරාගෙන් අහන්න පටන් ගත්තා ඔයා දැන් පේන්නවත් නැහැ මොකද එළියටවත් එන්නේ නැත්තේ කියලා. මීරා මේ වෙලාවේ කියන්න පටන් ගත්තේ මම පොඩ්ඩක් වැඩ වැඩි මේ දවස්වල සාමාන්‍ය විදිහට කරගෙන යනවා කියලා. ටික දවසක් යද්දී ගමේ මිනිස්සු මීරාට එක එක කතා කියන්න පටන් ගත්තා. මීරා තරුණ කාලේ මෙයාගේ ජීවිතේ ඔහේ ගිය ඇතුළටම කැප කරගෙන විනාශ කරගන්නවා. කිසිම විනෝදයක් නැහැ එයාගේ ජීවිතේ. කවුරු හරි ගමේ සල්පිලක් මොකක් හරි තිබ්බොත් එහෙම මීරාගේ යන්න ඇහුවොත් එහෙම මීරා ඒකට එයාගේ අරමුණ තියෙනවනේ. ඒක නිසා හැම වෙලේම මෙයා ඒකට රෑ දවල් මහන්සි වෙනවා. ඒක නිසා මෙයා කියනවා මට දැන් එන්න වෙන්නේ නැහැ. මේ දවස්වල එන්න වෙන්නේ නැහැ කියලා තමයි එයා කියන්නේ. ඉතින් මිනිස්සු මෙයාට එක එක කතන්දර කියන්න පටන් ගත්තා. සමහර කට්ටිය කියන්න ගත්තා මීරා ආඩම්බර වෙලා කියලා. ඔය වගේ විවිධ කතන්දර කියන්න ගත්තා. මේ කසුකුසු ගානේවා මීරාගේ කනටත් හිමීට ඇහෙනවා. හැබැයි ඉතින් මෙයා තනියම ඉන්න වෙලාවට මෙයාට තනියම ඇඬුනත් මෙයාට මතක් වෙන මෙයාගේ අරමුණ මොකක්ද කියන එක. හැම වෙලෙම මෙයාගේ අරමුණ මෙයාගේ ඔළුවේ තියෙනවා. මෙයාගේ ආච්චිට ලස්සන සැපවත් ජීවිතයක් දෙන්න ඕනේ කියන එක මෙයාගේ ඔළුවේ තදින්ම කාවැදිලා තියෙන. ඒක නිසා මෙයා මේ අනිත් මිනිස්සු කියනවා කිසිම දෙයකට එයා සැලුන්නේ නැහැ. එයාගේ අරමුණ වෙනුවෙන්ම එයා තනියම කාටවත් කියන්නේ නැතුව වැඩ කරගෙන ගියා. මෙහෙම මෙයා වැඩ කරගෙන ගියාට ප්‍රියාට නම් කවදාවත් එයාගේ තේ කඩේ දාන්න ඕනේ නැහැ. මොකද අර කියන හැමෝගෙම අදහස් අරගෙන ඉවරලා මෙයාට කිසිම දවසක මේක පටන් ගන්න හම්බුනේ නැහැ. මෙහෙම ටික දවසක් උනන්දුවෙන් වැඩ කරපු මීරා මෙයා ලස්සනට හදනවා රෙදි කීපයක්. එයා එකක් දෙකක් නෙමෙයි ඩිසයින් 20ක් විතර ලස්සනට හදලා මෙයා අර නගරෙදී එයා එදා ගිහිල්ලා යද්දි දැකපු වෙලෙන්ද ගාවට මෙයාගේ මේ රෙදි සාම්පල් ටික අරගෙන යනවා. මේක අරගෙන ගිහිල්ලා මේ වෙලෙන්දට දුන්නා විතරයි මෙයා හොඳට ඉර එළියට අල්ලලා ඇදලා කරලා බලනවා මේ රෙද්දේ ශක්තිමත් බව ලස්සන මෙයා දැකලා මෙයා ඒ 20ම මිලදී ගන්නවා. ඊට පස්සේ අහනවා කවුද මේක හදන්නේ කියලා. මීරා කියන මම මගේ අත්වලින්ම තමයි මේක හදන්නේ කියලා ඉවරලා එයා බලාපොරොත්තුට වැඩිය ලොකු ගාණක් වෙලෙන්ද මේ මීරාට මේ රෙදි වෙනුවෙන් ලබා දෙනවා. මේ වෙලෙන්ද මීරාට කියනවා ඔයාට බොහොම තියුණු හැකියාවක් තියෙනවා මේ රෙදි ලස්සනට හදන එක සම්බන්ධව. එහෙම කියලා එයා තව රෙදි 50ක ඕඩර් එකක් මීරාට ලබා දෙනවා. මෙහෙම දින සති මාස ගෙවිලා යද්දී මීරාට ලොකු ඕඩර්ස් එන්න පටන් ගත්තා. මීරාගේ රෙදි මුළු ඉන්දියාව පුරාම සහ පිට රටවලට පවා යන මට්ටමට මෙයාගේ රෙදි ඉතාම ජනප්‍රිය වුණා. මීරාට දැන් ඉස්සරට වැඩිය ගොඩක් සල්ලි හම්බ වෙනවා. මීරා හිමීට එයාගේ ගේ හදන්න පටන් ගත්තා. මේක දකින මිනිස්සු මෙයාගෙන් අහන්න පටන් ගත්තා මොකද්ද මේවා කරේ? මොකද්ද මේකේ වෙනසට හේතුව? මීරා එයාගේ ගේ හදලා ඉවර වෙලා ගමේ හැමෝටම එන්න කියලා එයාගේ මේ වැඩපොළ පෙන්නුවා. කොහොමද එයා රෙදි හදන්නේ? එයා හදපු රෙදි ඒ හැමදේම මෙයා ලස්සනට පිළිවෙලට තියලා ගමේ මිනිස්සු ඔක්කොටම පෙන්නුවා. මීරා මේ ලබාගත් ප්‍රතිඵලයේ ගමේ හැමෝටම පෙන්ලා කිව්වා එයා අවුරුද්දක් පුරා මේක මොනතරම් කැපවීමකින් මොනතරම් මෙයාගේ ලේ දහඩිය මහන්සිය යොදවලාද මේක දියුණු කරලා මේ තත්ත්වෙට මෙයා මේක පත් කරේ කියන එක හැමෝටම කියලා දුන්නා. ඉතින් මේකෙදි කියන්නේ අපි මොන හරි අරමුණක ඉන්නවා නම් ඔයාට ඒක එළියට දාන්න පුළුවන් තරම් ඔයා ශක්තිමත් වෙනකන් ඒක ඔයා තමන්ගේ යටතෙම තියාගෙන තමන්ම ඒක වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න කියන එක. මීරා එයාගේ හැකියාව දක්ෂතාවය අනිත් කට්ටියට කියලා දුන්නා. ගමේ ඉන්න තරුණ ගෑනු දරුවෝ එකතු කරගෙන මෙයා මේ ව්‍යාපාරේ තවත් දියුණු කරා. මෙයා මේ කිසිම දෙයක් එයා ළඟ තියාගෙන නැතුව එයා හැමෝටම කියලා දුන්නා මේක ලස්සනට කරන්නේ කොහොමද කියන එක. මීරා මේ රීති මහානක විතරක් නෙමෙයි එයා මේ කාටවත් කියන්නේ දු තමන්ගේ අරමුණේ වෙනුවෙන් හැම වෙලේම අරමුණ ඔළුවේ තියාගෙන වැඩ කරන එක ගැන කියලා දුන්නා. කොහොම හරි අවසානට මීරට එයාගේ ආච්චිට ඉතාම සැපවත් ජීවිතයක් ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් බලන්න දැන් මේ අර එයාගේ යාළුවා ප්‍රියා එයා පටන් ගන්න කලින් එයා හැමෝටම එයාගේ අරමුණ කිව්වා. ඒකෙන් මොකද උනේ එයාගේ ඔළුවට නෙගටිව් දේවල් වැටිලා එයාට ව්‍යාපාරය ආරම්භ කරගන්නවත් බැරි වුණා. හැබැයි මීරා මොකද කරේ? එයාගේ අරමුණට එයා යනකම් එයා තනියම තමන්ගේ ළඟම ඒක තියාගෙන තමන්ගේ අදහස වෙනුවෙන් වැඩ කරා. ඉතින් බලන්න දැන් මේකෙන් මොකද්ද සාර්ථක උනේ කියන එක. අපි දකින බොහෝමයක් සාර්ථක දේවල් ඇති උනේ හොර රහසේ කරන කැපකිරීම මත. ඔයාට නිදි නොලබන රාත්‍රීන් මත ඔයාගේ ලේ දාඩිය මහන්සිය ඔයාගේ මනස ඔයා වැය කරන තාක් ඔයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේක හරියට මල් පොහොට්ටුවක් රාත්‍රී කාලේ පුරාම එයා මලක් බවට පත් වෙලා ඉර එළියත් එක්ක එකපාරට මේ ලස්සන මල හැමෝටම පේන්න ගන්නවා වගේ දෙයක්.
ඉතින් ඔයාලගේ මොකක් හරි අරමුණක් අදහසක් තියෙනවා නම් ඒකට බොහොම කැපවීමෙන් තමන්ගේ ලේ දාඩිය ශ්‍රමය මනස හැමදේම වැය කරලා රෑ දහවල් නොබල වැඩ කරොත් එහෙම අනිවාර්යෙන් ඔයාලට සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා මොකක් හරි අදහසක් තියෙන එක හැමෝටම කිය ගිහින් ඉවර වෙලා ඒකේ කිසිම අපි ඒ අරමුණට අදාළ දේවල් කරන්නේ නැතුව වෙන දේවල් කරන්න ගියොත් එහෙම අපේ අරමුණට කිසිම දවසක අපිට ළඟා වෙන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා මේ කතාවෙන් ඔයාලගේ ජීවිතේට මොකක් හරි වැදගත් පාඩමක් ලැබෙයි කියලා. ඒක නිසා ඔයාලා සියලු දෙනාටම සුබ පතනවා. ජය වේවා.